AliExpress එකෙන් ගොඩක් අඩුවට බාණ්ඩ ඕඩර් කරන්න බලන් හිටපු ඔයාගේ දවස තමයි ඔන්න අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ වෙද්දිත් දන්නවා AliExpress එකේ 15 වෙනි ඇනිවර්සරි එක වෙනුවෙන් මේගොල්ලෝ සේල් එකක් ස්ටාර්ට් කරලා තියෙනවා. ඉතින් මේ සේල් එකෙන් කොහොමද අපි ගොඩක් අඩුවට අයිටම් එකක් ඕඩර් කරගන්නේ, ඒ වගේම කූපන් කලෙක්ට් කරගන්නේ, ඒ වගේම මේ සේල් එකෙන් තියෙන වාසි මොනවාද කියලා අද වීඩියෝ එකේදී මම කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාගේ ලයික් එක මේ වීඩියෝ එකට දාන්න අමතක කරන්න එපා. ඒ වගේම යාළුවනේ මේ වෙද්දී අපේ channel එකේ subscribersලා 585ක් ඉන්නවා. ඉතින් subscribe 600ට ඕනේ තව 15ක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා notification bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එතකොට මේ වගේ වටිනා වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් තවත් කතා නොකර අපි යමු අද වීඩියෝ එකට. I've been dreaming on in my head like I've seen it. Hello guys. ඉතින් ඕගොල්ලෝ මෙච්චරලා බලාගෙන හිටපු AliExpress sale එක ගැන දැන් අපි කතා කරමු. ඉතින් මම මුලින්ම කියන්නම් මේ sale එක කොච්චර කල් වැලියු වෙනවද කියලා. ඉතින් මාර්තු 17 වෙනිදා ඉඳලා මාර්තු 27 වෙනිදා වෙනකන් තමයි මෙන්න මේ sale එක වැලියු වෙන්නේ. ඉතින් ඒ දවස් 10 ඇතුළත ඔයාට පුළුවන් ඕනම item එකක් මේ සේල් එක හරහා බයි කරලා ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් මේ සේල් එකෙන් අපිට ලැබිලා තියෙන ලොකුම වාසිය තමයි අපි මිලදී ගන්න භාණ්ඩවලට මේගොල්ලෝ 80%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඉතින් මේ 80% කියන එක ගොඩක් දෙනෙක් වැරදියට තමයි තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් රුපියල් 1000ක් වටින අයිටම් එකකින් රුපියල් 800ක් අඩු කරලා රුපියල් 200කට දෙනවා වගේ එකක් නෙමේ මෙන්න මේ 80%ක ඩිස්කවුන්ට් එක කියන්නේ. ඉතින් මේ 80%ක ඩිස්කවුන්ට් එක කියන්නේ මේගොල්ලෝ එක එක අයිටම්ස් වලට ඩිස්කවුන්ට් වෙනම දීලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි අයිටම් එකට 10%යි, දෙවෙනි අයිටම් එකට 50%යි. ඒ වගේ ඩිස්කවුන්ට් එක දෙලා තමයි ඔයාට මේ 80%ක ඩිස්කවුන්ට් එක ලැබෙන්නේ. ඉතින් දැන් අපි බලමු මේ සේල් එකෙන් කොහොමද කූපන් බයි කරන්න කියලා. ඉතින් මම දැන් AliExpress app එකට යනවා. ඉතින් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ලෝගේ ඉන්ටර්ෆේස් එක ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු ඔයා කොහොමද මේකෙන් කූපන් කලෙක්ට් කරගන්නේ කියලා. ඒකට ඔයා මෙන්න මෙතන තියෙන account කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා coupons කියලා. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඉතින් දැන් ඔයා මෙන්න මෙතන තියෙන get coupons කියන එක ක්ලික් කරන්න ඕනේ. ඉතින් මෙන්න මෙතනින් තමයි ඔයාට මේ කූපන් ටික කලෙක්ට් කරගන්න තියෙන්නේ. ඉතින් ඔයා මතක තියාගන්න ඕනේ මෙන්න මේ කූපන් හම්බෙන්නේ මේගොල්ලෝගේ ස්ටෝර් එකට. ඉතින් අපි හිතමුකෝ ඔයා මේ දෙවෙනියට තියෙන අයිටම් එකේ ස්ටෝර් එකෙන් වෙන අයිටම් එකක් ගත්තොත් එන්නේ කූපන් එක වයිල්ඩ් වෙන්නේ ඒගොල්ලෝගේ ස්ටෝර් එකට විතරයි. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ස්ටෝර් එකෙන් අයිටම් එකක් ගත්තොත් විතරයි මේ කූපන් එක වයිල්ඩ් වෙන්නේ. ඉතින් අපි හිතමුකෝ ඔයා ලංකාවේ කෙනෙක් නෙමෙයි කියලා. එතකොට ඔයාට තවත් ගොඩක් කූපන්ස් මේගොල්ලෝ සජෙස්ට් කරනවා. ඉතින් ඒක වෙන්නේ ඔයාගේ රීජන් එක වෙනස් නිසා. ඉතින් ලංකාවේ ගොඩක් අය මේ කූපන් ගන්නම එයාලගේ රීජන් එක වෙනස් කරලා ඕඩර් දානවා. එතකොට AliExpress එකෙන් ඒ ඕඩර් එක අපිට දාන්න දෙන්නේ නැහැ. ඉතින් ඒක ගැනත් ඔයා සැලකිලිමත් වෙන්න. ඉතින් මං හිතනවා AliExpress sale එක ගැන ලොකු අවබෝධයක් ඔයා මේ වීඩියෝ එකෙන් ගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අනිත් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම 79ක් වගේ ප්‍රමාණයක් මගේ වීඩියෝ බලන්නේ මගේ channel එක subscribe කරලා නෙමෙයි. ඉතින් ඒ නිසා පොඩි වෙලාවක් අරගෙන මගේ channel එක subscribe කරලා notification bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එතකොට මෙයාගේ වටිනා වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම AliExpress එක ගැන තියෙන ගැටලු අදහස් ඔක්කොම පහලින් කමෙන්ට් එකක් දාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු මේ වගේ brand new වීඩියෝ එකකින් කවින්ත ටෙක්නික් YouTube channel එකෙන්.